හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලන්න යන්නේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු සූරපප්ප කතාවේ 2025 දී රිලීස් වුණු කතාව. ඒ විතරක් නෙමෙයි මේ කතාවට IMDb rate 10න් 8ක්ම තියෙනවා. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අදත් ඉතින් පප්පගමට සාමාන්‍ය දවසක්. පප්පගමට විතරක් නෙවෙයි රෝමන් කාරන්ටත් සාමාන්‍ය දවසක්. මොකද එයාලා වෙනද වගේ අදත් පප්පගම ඉස්සරහා රැස් වෙලා පප්පගමට පහර දෙන්නයි හදන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ අම්බාන්ට අදත් ගුටි ගන්නයි ලෑස්තිලා ඉන්නේ. පප්පලත් ඉතින් මේගොල්ලන්ට හොඳට සලකන්න තමයි ලෑස්තිලා ඉන්නේ. වෙද පප්පා ඉතින් මැජික් අරිෂ්ට හැමෝටම පොවන්න පටන් ගත්තා. හැමෝටම කිව්වට ඉතින් ජිම් පප්පට නම් අරිෂ්ට හම්බෙන්නේ නැහැ. මොකද එයා පොඩි කාලේ අරිෂ්ට කල්දේරන වැටිලා තියෙන නිසා. ඔන්න ඉතින් එළියේ ඉන්න රෝමන් කාරන්ට ගම ඇතුලේ ඒ ටික විහිදෙනකොට දන්නවා පප්පල සෙට් එක අරිෂ්ට බොනවා කියලා. හැබැයි ඉතින් මෙයාලට කරන්න දෙයක් නැහැ. මෙයාලට පප්පගමට ගහන්නම වෙනවා. මොකද මේක මෙයාලගේ ජොබ් එකනේ. රෝමන් කාර්යයන්ගේ ලොක්කා කඩුව එළියට අරගත්ත විතරයි පප්පල සේරම ඇවිල්ලා මෙයාලට හොඳටම තඩි බාන. මෙච්චර කල් සූරපප්පා කාඩුන් එක බලලා තිබ්බට අපි දැකලා නෑ නේද ජිම් පප්පා කොහොමද මැජික් අරිෂ්ට කල්දේරමට වැටුනේ කියලා. එහෙනම් අපි අද ඒක බලමු. මේක බලන්න නම් අපිට යන්න වෙනවා ක්‍රිස්තු පූර්ව 78 දශකෙට. ඒ කියන්නේ ජිම් පප්පාගේ සූරපප්පාගේ පොඩි කාලෙට. ජිම් පප්පා වීරයා වගේ හිටියට ඉස්සර නම් මහම්මා බයගුල්ලේ. ඒ විතරක් නෙමෙයි මෙයා තමයි මේ ගමේ හිටපු දුර්වලම ළමයා. ඉතින් කොහොම හරි අද තමයි මේ දෙන්නගේම උපන්දිනේ. මේ දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම දවසේ. පප්පා ඉතින් සූරපප්පට උපන්දින දෑග්ග විදියට ලී වලින් හදපු ඒ දෙන්නගේ රූපයක් තෑග් කරනවා. සූරපප්පා නම් ඉතින් තෑග් කරේ කොළයක්. හැබැයි ඉතින් ඒක හොයාගන්න අමාරු කොළයක්. ඉතින් මේ කාලේදී චූටි කුකු හිටියෙත් නැහැ. ජිම් පප්පට හිටියේ චූටි කුකු විදියට හදපු කොට ලී බවුවෙක්. ඉතින් මේ කාලේදී ගෝල් දේශත් හරිම සාමකාමී. ඒ ඉන්න හැමෝම එක මුතුවෙන් තමයි ජීවත් වුනේ. සීසරුත් මේ කාලේ හිටියේ නැහැ. ඒ නිසා රෝමන් කාරයන්ගෙනුත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙදපප්පා මේ වෙනකොට මැජික් අරිෂ්ට් හොයාගෙන තිබ්බෙත් නැහැ. ඒ කියන්නේ වෙදපප්පා මැජික් අරිෂ්ට් හදන්න උත්සාහ කරනවා. ඒ තාමත් ඒක සාර්ථක වෙලා නැහැ. ලොකු පප්පා නම් කිව්වේ අපිට ඔය මැජික් අරිෂ්ට්ක් ඕන වෙන්නේ නැහැ කියලා. මොකද සීසර් බලයට ආවට එයාට මුකුත් කරන්න බෑ. ඉතින් මේ කතා අහන්න නැතුව වෙදපප්පා ගියා ගමේ ඉන්න පුංචි ළමයින්ට උගන්වන්න. ඉතින් දැන් මේ ඉන්න පුංචි ළමයි ටික තමයි මේ කාලේ වෙනකොට ලොකු වෙලා ඉන්න පප්පලා ටික. ඔන්න ඉතින් අද මේ ළමයිට කරන්න තිබ්බේ එයාලා හොයාගත්ත විශේෂ දෙයක් පන්තියේ ඉදිරිපත් කරන්න. ඉතින් අපේ ජිම් පප්පයි සූරපප්පයි ඒකට කරන්න හිටියේ විශේෂ හතු වර්ග ටිකක් ගැන හැඳින්වීම. හැබැයි ඉතින් ජිම් පප්පට නම් මේක කරන්න බැරි වුණා. මෙයා පන්ති ඉස්සරහට ආව විතරයි එතන බය වෙලා කලන්ත දාලා වැටුණා. ඉතින් සූරපප්පා තමයි ඒක ෂේප් කරගත්තේ. ඔන්න එතනින් පස්සේ අපිට පෙන්වන්නේ පප්පගමට ආපු තවත් අමුත්තෙක්. එයා තමයි ලොකු පප්පගේ නෑදෑ කෙනෙක් වන කැසියස්. මේ කොල්ලා හරිම දඩබ්බර කොල්ලෙක්. මෙයා ඇවිල්ලා කරේ ජිම් පප්පටයි සූරපප්පටයි හොඳටම වල් දෙන එක. මේ දෙන්නත් ඉතින් ගේම අතෑරියේ නෑ. කැසියස්ට හොඳටම ගහන්න ගත්තා. හැබැයි ඉතින් මේ කැසියස්ට නම් ගානක්වත් නෑ. කැසියස් අපි දෙන්නට කිව්වා අපි පොඩි සෙල්ලමක් කරමු කියලා. ඔයාලා දෙන්න දුවන්න මං ඇවිල්ලා ඔයාලා දෙන්නම අල්ලන්නම් කියලා. ඉතින් මේ දෙන්නත් මේක අහලා දුවන්න පටන් ගත්තා. දැන් කැසියස්ට හොයාගන්න බැරි වෙන්න හැංගෙන්නත් එපැයි. ඉතින් මේ දෙන්න ඒකට තෝරගත්තේ වෙදපප්පක් ගෙදර. හැබැයි ජිම් පප්පා නම් ඒක ඇතුළට යන්න බය වුණා. මොකද වෙදපප්පා කියලා තියෙන්නේ කිසි කෙනෙක්ට එයාගේ ගේ ඇතුළට යන්න තහනම් කියලා. ජිම් පප්පා මෙතනට යන්න පස්ස ගහපු නිසා කැසියස්ට මේ දෙන්නම අහුවෙනවා. ඉතින් කැසියස් මේ දෙන්නට විහිළු කරනවා මොකද වීරයෝ දෙන්න වෙදපප්පක් ගෙදරට ඇතුළට යන්නත් බයද කියලා. ඉතින් මේ කතාව දුරදිග ගිහිල්ලා සූරපප්පා කිව්වා අද රැයට වෙදපප්පා ගෙදර ඇතුළට යනවා ඒක ඔප්පු කරන්න වෙදපප්පාගේ රන් දෑගත්තත් අරන් එනවා කියලා. මේක ආපු කැසියසුත්
මිනිස්සුත් කිව්වා එහෙනම් මට රන් දෑකැත්ත ගෙනත් දෙන්න කියලා. ඔන්න ඉතින් රෑ වෙනවත් එක්කම දෑකැත්ත ඉස්සීමේ මේහුමට මේ දෙන්න බැස්සා. ගමේ කට්ටි හිටියේ මේ වෙනකොට ඔක්කොම කෑම කන ගම. ඔන්න ඉතින් සූරපප්පයි ජිම්පප්පයි දෙන්නම වෙදපප්පා ගිය ඇතුලේ ජිම්පප්පා කිව්වා මේ වැඩේ හරියන වැඩක් නෙමෙයි කියලා. ඉතින් ජිම්පප්පා නම් මේකේ තියෙන දේවල් දැකලා හොඳටම බය වෙනවා. සූරපප්පා දෑකැත්ත හොයන හතරේ ජිම්පප්පා දැක්ක මෙතන තියෙන මැදික් අරිෂ්ටි. ඉතින් මේ ජිම්පප්පා ඔක්කොම වැඩ පැත්තකට දාලා ඒ කල්දේරම ළඟට ගිහිල්ලා ඒකින් ටිකක් බීලා බැලුවා. ඒකේ රස අවුල් නිසා ජිම්පප්පා එතන තිබ්බ ඉස්සෙකුයි ස්ට්‍රෝබරි ටිකකුයි මේකට දැම්මා. අන්න ඒ පාර නම් ඒක සුපිරි රසක් ආවා. ඔන්න ඉතින් මේ දේවල් සිද්ධ වෙන අතරේ කැසියස් වෙදපප්පා ළඟට ගිහින් බොරුවක් තාන්න පටන් ගත්තා. එයාගේ බඩ රිද්දෙනවා එයාට බෙහෙතක් දෙන්න ගියා. වෙදපප්පත් මේකට රැවටිලා කෙවල් පැත්තට ගියා බඩේ අමාරුවට බෙහෙතක් අරන් එන්නම් කියලා. ඔන්න ඉතින් සූරපප්පට පුළුවන් වුණා රන් දෑකැත්ත හොයාගන්න. හැබැයි යාට ඒක ගන්න හම්බුනේ නැහැ. මොකද මෙතනට වෙදපප්පා ආපු නිසා. ඔන්න ඉතින් මේ දෙන්න හැංගෙන්න පුළුවන් තැනක හැංගුණා. හැබැයි ජිම්පප්පා නම් හැංගිලා තියෙන්නේ කල්දේරමට උඩින් තිබ්බ කොක්කක. වෙදපප්පා කැසියස්ට ඕන බෙහෙත හදනකොට කල්දේරම් පැත්තෙන් සද්දයක් එනවා. ඒ සද්ද තමයි ජිම්පප්පාගේ බරට ටික ටික කොක්ක පාත් වෙන සද්දේ. කොහොම හරි මෙහෙම ඇවිල්ලා කොක්ක කඩාගෙන ජිම්පප්පා කල්දේරමට වැටෙනවා. ඒකත් එක්කම ලොකු එළියක් ගම පුරා පැතිරුණා. ඔන්න ඉතින් මේ වෙනකොට ජිම්පප්පට සීය නැති වෙලා තමයි හිටියේ. වෙදපප්පත් එයාට බෙහෙතක් දුන්නා. ඒ බෙහෙතෙන් පස්සේ කොල්ලට සීය ආවා. ඔන්න ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ජිම්පප්පට දෙන ඕන කෑමක් ජිම්පප්පට කන්න පුළුවන්. කට්ටිය කෑම ගේනම ජිම්පප්පා සේරම කනවා. උදේ වෙනකම් මේ විදිහට දෙන කෑම සේරම කෑවා. ඊළඟ දවසේ ඔන්න සූරපප්පා වෙදපප්පාගෙන් සමාව ඉල්ලුවා. මොකද එයා නිසා තමයි මේක උනේ කියලා. වෙදපප්පා පොඩි ළමයි කරන දේවල් වැඩිය ගණන් ගන්නෑ. කොහොම හරි මේ විදියට සීතල කාලෙත් ආවා. සූරපප්පා ජිම්පප්පට හැංගිලදලා හිම බෝලයකින් ගැහුවා. ජිම්පප්පත් ඉතින් ඒ විදියට ලොකු හිම බෝලකින් ගැහුවා. හැබැයි ඉතින් සූරපප්පට නම් ඒක වැදුනේ නැහැ. එතන තිබ්බ ගෙවල් තුනක වහලවල් පිල් කරගෙන ගියා. ඒ දෙන්නටත් හිතාගන්න බෑ මේ උන වැඩේ ගැන. ඉතින් මේ දෙන්න ජිම්පප්පට මොකද්ද හම්බෙච්ච බලය කියලා හොයලා බලන්න පටන් ගත්තා. ඉතින් මේ දෙන්නම කැලේ පැත්තට යන්න පටන් ගත්තා. ජිම්පප්පට මෙතන තියෙන ඕනම ගලක් උස්සන්න පුළුවන්. පොඩි ගල් විතරක් නෙමෙයි මෙතන තියෙන ලොකු ගල් වුණත් උස්සන්න පුළුවන්. උස්සන්න පුළුවන් විතරක් නෙමෙයි එයාට ඒව පුළුන් කෑල්ලක් වගේ විසි කරලා දාන්නත් පුළුවන්. ජිම්පප්පා කිව්වා ඔයාට හම්බෙච්ච මේ ශක්තිය ගැන කාටවත් කියන්න එපා කියලා. අපි දෙන්න අතරේ රහසක් විදියට මේක තියාගමු කියලා. ඔහොම කියලා ඒ දෙන්න මෙතනින් පිට වෙලා ගම පැත්තට යන්න හදනකොට ඒ දෙන්නට හම්බුණා අර කැසියස්. එයා ඇවිල්ලා තියෙන්නේ රන් දෑකැත්ත අරන් ආපු නැති එකට මේ දෙන්නට හොඳටම ගහන්න. ජිම්පප්පා සූරපප්පෙන් ඇහුවා අපි කැසියස්ටවත් මේක කියමුද කියලා. හැබැයි සූරපප්පා නම් මේ වැඩේට කැමති වුණේ නැහැ. කොහොම හරි මේ දෙන්න කතා කරනකොට ජිම්පප්පාගේ අතක් කැසියස්ට වැදුණා. ඒ වැදුණු පාර කැසියස් උඩින් විසි වෙලා ගියා. මේ දෙන්නට මේ උන වැඩේට මාර සතුටුයි. හැබැයි මෙයාලගේ පිටිපස්සේ හිටපු වෙදපප්පා මේක දැක්කා. මේක දැකපු වෙදපප්පා පුදුමයටපත් වුණා. වෙදපප්පා මේ දෙන්නම ගෙදර අරන් ගිහින් ජිම්පප්පාගෙන් ඇහුවා ඔයා එදා රෑ මොනවද මේ කල්දේරමට දැම්මේ කියලා. ජිම්පප්පා එතකොට කිව්වේ තඩි ඉස්සෙකුයි ස්ට්‍රෝබරි ටිකුයි දැම්ම කියලා. හැබැයි ඒව දැම්මට කිසිම වෙනසක් වුණේ නැහැ. ඒ කියන්නේ තව මොනවා හරි කල්දේරමට මෙයා ගැතින් වැටලා තියෙනවා. ඒ මොනවද කියලා මේගොල්ලෝ කල්පනා කරනකොට සූරපප්පට මතක් වුණා එයා ජිම්පප්පට දුන්න සිව්පෙති පත්‍රය මේක ඇතුළට වැටෙන්නේ නැති කියලා. ඔන්න ඉතින් කට්ටියම මුළු මිතුලම පීරලා ඒ වගේ කොලයක් අරන් කල්දේරමට දැම්මා. අන්න එතකොට ඒක හරි ගියා. කල්දේරම දිලිසෙන්න පටන් ගත්තා. වෙදපප්පා ඒකෙන් ටිකක් දිවේ ගාගෙන එතන තිබ්බ කබඩ් එකක් උස්සලා අරගත්තා. හැබැයි ටික වෙලාවක් යද්දි එයාට ඒකේ බර දැනෙන්න ගත්තා. වෙදපප්පා නම් කිව්වේ මේකේ බලේ තියෙන ටික වෙලාවයි වගේ කියලා. ජිම්පප්පට නම් එහෙම නැහැ. එයාගේ බලේ හැම වෙලාවෙම තියෙනවා. වෙදපප්පා ඊට පස්සේ ලොකු පප්පට ගිහින් කිව්වා මේක තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ කියලා. ඒක නිසා මේක ගැන කාටවත් කියන්න එපා කියලා. හැබැයි ලොකු පප්පා නම් කිව්වේ මේක අපි ගමේ අයට කියමු කියලා. මොකද මේක වැරදි විදිහට පාවිච්චි කරන්න තරම් මෙයාලා මෝඩ අය නෙමෙයි කියලා. ඉතින් මේක අහලා වෙදපප්පා මැජික් කරිච්චේ ගමේ අයට දුන්නා. ලොකු පප්පා කිව්වා වගේම එයාලා ඒක වැරදි දේවල් වලට පාවිච්චි කරේ නැහැ. හැබැයි එයාලා ඒකේ මෝඩ ආතල් ගොඩක් ගත්තා.
මෙයාලා මේ කරන මෝඩ වැඩ දැකලා වෙද පප්පට තරහා ගිහින් වෙද පප්පා මැජික් කරිච්චරත් පයින් ගහලා එතනින් යන්න ගියා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි ජිම් පප්පා මැජික් කරිච්චට වැටිලා වෙද පප්පා මැජික් කරිච්ච හොයාගත්තේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ ජිම් පප්පාට මැජික් කරිච්ච දෙන්නේ නැති එක? අපි තවත් දවසක මේ වගේ ලස්සන මූවි එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.